පලනි සෙක්මට එකටයන් යම එල රිසාල්ටාවන ඒලවල් රිසල් සාවන සාවා යවාට මොකද කියන්න තියන්නේ ඒලෙබල් කරපු නංගිලා මල්ලිලා මදාම් පාඩන් කරපුය මේ අපි කතා කරන්නේ පාඩන්කන්න පැරිවෙච්ච පරිච්චායට තියෙන සෑහන දෙවටයක් යනකද අපිත් හරිට පාඩන් කරපයනවෙත් පාඩන් කරලා ගොඩ ගිය අය සරට යයි ගනිත්ත වැඩ අතරි නොදලා දැන් මේ දසල දැබයි අර ගොඩක් අර පටස්කාල පෝසත්වෙන ක්‍රම මේ ගැන කියල දෙෙන කට්ට එලියට ඇවිල්ල නේද මන් දැක්කන මුත් මොක්ක තියන්න අපිට විඩියෝ වීඩියෝ එකක් කියන්න අපි පොඩ හෙවෝගම හම්බෙන ඒගැන මේ ඉගෙනගෙන වැඩක් නෑ වගේ ටෝක් දෙෙන අයිල කට්ටේ ඉගෙනගෙන වැඩක් නෑ කියලා කියන්න මෙහෙම ඉගෙන ගන්න එකෙම තීරණය වෙන්න නැහැ මේ ඔය මොනාද කරන්න ඕනි කියන එක එකැනෙ අපි ඉගෙනගන්න පොතේ තියෙනක කොමත් ජොබ් එකට ගයාම ඒකමෙන්නේ නෑන එතනින් එයාට පේලුනත් කමක්නෑ මං කිය නර්මය එනගන්න ඕන්නතියකින් ඒක වැරදි මං කියන ඉගෙනගන්න ඕනේ මොකද ඉගෙනගත්ත නැතිවුණොත් මේ සමාජයට එන ප්‍රඩක්්ගේ ප්‍රශ්නයක් වෙනවානේ අන්ඩස්ටෑනිින් නැති ඔය ප්‍රඩක්්ගේ ප්‍රශ්නයක් හරිද එතකොටත් අර ඉගෙනගන්න දෙෙන් හම්බ වෙන්නේ කොල්පිකේෂන් එකක් විතරක් කියන එක විතරක් කොළුව තියාගෙන ඉගෙනගන්න දෙන් තමන්වර හැදෙනවනේ ආකල් පැහැදෙනවනේ අන්න ඒටික හදාගත්තරම් හරි ඔව ඒවනට අර ඒවා මේ අර ඒ ඉගෙනගන්න ඔන්න කියන එක මට තේරෙන්නේ මොකද ඉගෙනගන්න ඇතිවුණොත් වෙන්නේ මේ මසං අර අපි හිතමුකෝ අම ගැන ක්‍රිප්ටෝලින් දියුණුනා කියයාගෙන පෝස් කරන අයල් ටිකයි ට්‍රේඩිං වලින් දියුණුනා පෝස් කරන මං කැමති නැහැ කියමුකු ඉගෙනගන්න හරිද දැන් ලිම නෙමේ ජීවිතේ දැන් මම බැන්දට පස්සේ පිට්ටෝ කාලා නෙමේ ජීවත් වෙන්නේ ඒ මනුස්සයා අනිත් විෂයව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ ඒකට පොඩි අධ්‍යාපනයක් අවශ්‍යයි මං කියන්නේ අන්න ඒ වගේ අධ්‍යාපනය තියෙන්න ඕනේ තමන් අනිත් මිනිස්සුම තේරුම් ගන්න ඒ සිටුේෂන් එකක් ක්‍රියේට් කරලා ඒ සිටුේෂන් එකට අදාළ දේවල් කරන්න දැන් අපේ හිතමුකෝ දැන් මට එනවා වෙන ලොකු ප්‍රෙෂර් සිටුේෂන් එකක් මම ඒක හැන්ඩල් කරන්න කොහොමද මං දේවල් දන්නේ නැතුව ඒවා එන්නේ ලයිෆ් එක්ස්පීරියන්ස් එකක් තමන් ඉගෙන ගන්න දේවල් වලින් එහෙම දැන් බයෝ කරලා ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනේ නෑ බයෝ කරලා ෆේල් වෙනා ඉන්නවනේ දැන් ඒකෙන් කියන්නේ ඔයගොල්ලෝ මොනවද බයෝ කරා ෆේල් වුණා හැබැයි තමන් ඒ කාලේ ඇතුළත ඉගෙන ගත්ත දේවල් තියෙනවා තමන්ගේ ජීවිතේට ඒක විතරක් ඇති මං කියන්නේ ඉගෙන ගන්න නැතුව ඉන්න ඕනේ ඉගෙන ගන්න නැතුව ඉන්න ඕන හැම මොඩියෝ ටික ලංකාවට එහෙම සෙට් එකක් ඉන්න නිසා තමයි අපිට මේ වෙලා තියෙන්නේ ඔව් ඒ මේ මං හිතන්නේ තමා මේ මචං උඹ පොඩ්ඩක් ගේන්න හැදුවේ දැන් උතන කතන්දරේ මේ සෑහෙන ඉගෙන ගන්න එක අතහැරලා ඉගෙන ගන්න එක මේ නිකම් ඉගෙන ගන්න එක සල්ලි මොහොයන එක විතරයි අදාළ වගේ නික ස්කෝලේ ඉගෙන ගන්න කෑල්ල මිස් කරලා කෙලින්ම සල්ලි වෙන්න ඕන කියලා ඔළුවට අරගෙන ඒ සීන ගැන සෙට්ටයක් හැදීගෙන යන්න අපේ කාලේ හිටියා මෙහෙමවත් ඒ ලෙවල් කරන්න නැතුව ඕක පටන් ගන්න ඕමනේ ඒ ලෙවල් කරන්න නැතුව කෙලින්ම යනවා කෝස් එකක් කරන්න කියලා. හැබැයි කමන්නේ ඒක කෝස් එකක් නේ. කෝස් එක කියන්නේ වෙනම මේ ෆවුන්ඩේෂන් එක කරලා ඒගොල්ලෝ වෙනම මේ ඩිග්‍රී එක පටන් ගන්න පොඩි කාලේ. හැබැයි ඒක අගය කරන්න ඕනේ මොකද ඒගොල්ලෝ පටන් ගන්න ඒ පොඩි කාලේ අපිට කලින් කැම්පස් එක පටන් අරගෙන ඒ වගේ කරගන්න ෆවුන්ඩේෂන් එක කරලා එහෙම. හැබැයි ඒ කාලේ තිබ්බ මෙන්ටැලිටි එක මේ 2015 මෙන්ටැලිටි එකනේ 2015 ඒ ලෙවල් කරපු අය මේ කට්ටියක මෙන්ටැලිටි එක 2015 16 වගේ. දැන් ඉන්න ජෙනරේෂන් එක වෙනස්. ඒක වෙනම කතාවක්. හැබැයි සල්ලි කියන දේම නෙමේ මිනිස්සු ගෙන තියෙන්න ඕනේ ඊට වැඩිය දේවල් තියෙනවා මොකද ක්‍රිප්ටෝ කරලා හැමෝටම හරියන්නේ නැහැ එහෙනම් අපි හැමෝම ක්‍රිප්ටෝ කරනවානේ හරි ක්‍රිප්ටෝ කරලා හරි ගියා මේක කියලා පොඩි බයිලා එකක් ගන්නකොට එයාට ඉතින් YouTube එකේ වීඩියෝස් එනවා ඉතින් එයාට හරි ගියා නම් එයා වීඩියෝ කර කර ඒක නේද දැන් කෝස් එක විකුණන්නේ එයාට හරි ගියා නම් රුපියල් 1000ටම හරි ගියා නම් එයා YouTube එකේ වීඩියෝ කරන්න එයා තම ක්‍රිප්ටෝ කොහොමද එයා මේවා කරන්නේ මොකද කවුරුත් ඔය මේ ඉගෙන ගන්න ඕනේ නැහැ කියන අය එච්චරට මේක නම් මුලින්ම කියන්නේ මල්ලිලා නම් කියලා ඉගෙනගෙන එන්න කියලා. ඉගෙන ගන්න කාලේ. මම නම් කියන්නේ ඉගෙන ගන්න කාලේ අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ. පස්සේ පසුත වෙන්නේ මොකද අපි අවුරුදු 18ක් හරියට කරගත්තට පස්සේ ඒ ලෙවල් ෆේල් වුණත් කමක් නැහැ. මම නම් කියන්නේ ඒ ලෙවල් ෆේල් වුණා කමක් නැහැ. හැබැයි අර ඔය දැන් මං හිතන්නකෝ ලෙක්චර් එකක් ඇටෙන්ඩ් වෙනවා කියලා. එතනම අපිට එක්ස්පීරියන්ස් එකක් එනවා. මොකද ලෙක්චර්ස් ගියාම ලෙක්චර්ස් වලදී කියනවනේ මං කරේ මෙහෙමයි කියලා සර්ලා එනවනේ සර්ලාගේ ජීවිත කතාව කියනවනේ අඩුම ගානේ ඒකට ඉන්ට්‍රස්ට් වෙලා අහනකොටත් මිනිස්සුන්ට දෙයක් ඉගෙන ගන්න පුළුවන් හැමෝම කියනවනේ අර සර්ලා බයිලා ගන්නවා විතරයි කියලා මම නම් කියන්නේ ඒකෙන් ඉගෙන ගත්ත දේවල් තියෙනවා ඒක අර අපිට මේ ඒ සමහර ඇඩ්වයිසර්ස් අපිට එන්නේ අපි නොහිතන වෙලාවල් නොහිතන තැන්වල සමහර දේවල් අපි ඉගෙන ගන්න ලෙක්චර් එක අහන් හිටියේ නැහැ කියන්නකො ලෙක්චර් එක අහන් හිටියේ නැත්නම් අනිත් කැලලට නම් ඉන්ට්‍රස්ට් ඒකෙන් අපිට ලැබෙනවා නම් දෙයක් කමක් නැහැ අහන්නේ කියලා අනික මේ ඒලෙවල් පාස් වනා පාසල කැන උසස් අධ්‍යාපනය ලබන්න පොඩි හරි සුසුකමක් ගත්තනම් අවරි මල්ලගෙන ලං කියෙන කනිවාරෙන් හයිස්ටඩිස්සවලට යන්න මේ මොකක්කර කොලිපිකේෂන හදාගන්න මේ අන්න කැන පොඩි කාලයක් හරි කම්පනය එක ගැන මොක්හරි කැනක මේ ජොබ් එකක් කරන්න ඕන වැඩ කරන්න ඕනේ
මේ කෙලින්ම ව්‍යාපාරයක් කරන්න ඔයාලා කැපිටල් එක තියෙන්න පුළුවන් ආසාව තියෙන්න පුළුවන් එක මේ ඒනට අර මොක්හරි ජොබ් එකක් එකන මොක රසාාවක් කරන තැනක ඒ රසාාවක් කනකට තියනොන් ඩිසිප්ලින් එක ඒ දේවල් ටික එතට ඒ අදාල අපි බිස්නසේ පටන්ගන්න ශේත්‍රයක රසාාවක් කරන්න පුළුවන්න්නවා බිස්නස එකක් පටන්ගන්න හිතන්ගෙන ශේෂත්‍රයේ රසාාව කරන්න පුළුවන්න එක ගොඩක් පටින මේ එහින්ද ඒදේවලික මිස් කරගන්නතු ඒ පරිච්චේදය අනිවාරෙන් ගන්න ඕනේ මේ එක්ස්පිරියන්ස එක මතන ඒ කෑල්ල මචන් දැම් ගොඩක් මේ කට එලවල් ඉවරනකම් බලගන්න කෑල්ල ඒ කෑලට යන්න මොකද ජොබ්බයක් කල්ලා හීනවලට යන්න බෑගෙන මානසිකත්තය දැන් සෝෂල් මීඩියාවලින් දීගෙන ජොබ්බයක් කරලා හීනවලට යන්න බෑ ඒක ඇත්ත ජොබ්බයක් කරලා ලොකු ගාණක් කම්මෙන්නේ නැහැ ජොබ් එකෙන් ලැබෙන එක්ස්පීරියන්ස් එක මාර විදියට වටිනවා ඒක ඔෆිස් PN ගේ වුණත් කමක් නැහැ මොකද ඔෆිස් PN දන්නවා බොස් කොහොමද වැඩ කරන්නේ හරි ඒකට බොස්ගේ මේ දේවල් කරන්න දැන් ඔෆිස් PN කෙනෙක් කියන්නේ අපි කියමු අඩුම තැනක් කියලා හරි ඒක මං කියන්නේ නරක තැනක් කියලා ඒකෙදී ඔයා බැංක් එකට ගිහිල්ලා වැඩක් කරගන්න විදිහේ ඉඳලා ඔයා බොස් කියන හැමදේම එතන කරන්න ඕනේ හැමදේම ඔයාලට නොලෙජ් එක එනවනේ හරි එතනින් ඒක ගන්න එච්චරයි ඒ පඩිය ගැන හිතන්න එපා අඩුම ගානේ අවුරුදු 30ක් වෙනකන් ජොබ් එකක් කරන්න ඊට පස්සේ ඉන්වෙස්ට් කරන්න පටන් ගන්න. නැත්නම් ක්‍රිප්ටෝ කරන්න. මොකද පළවෙනි අවුරුදු 30 ඒවා බැඳලා නැහැනේ කොහොමද? ඉතින් ඊට කලින් බැඳලා නම් හොඳයි. හරිද? හැබැයි ඔයාට සල්ලි ආවම සල්ලි මැනේජ් කරගන්න තව පුරුදු වෙන්න එපේ. ඒ ටික නොලෙජ් එක ගන්න ඕනේ නම් ඒ කියන්නේ ඒක ඉබේම ඇති වෙනවා මේ ඔය ජොබ් එකක් කරලා ගන්න ඒ පොඩි එක්ස්පීරියන්ස් එකකින්. ඒක පොඩි වගේ පේනවා ඇති සැලරි එකකින්. හැබැයි ඊට වැඩි දෙයක් හම්බ වෙනවා. තමන්ගේ ජීවිතේට හම්බ වෙන දේ ගැන මතක. මේ අපි හිතන්නේ ගොඩක් කරම කට්ටිය වරද්දගන්න සැලරයකින් හිතන්න පටන් ගන්න පලවෙනි කියන ඒලවල ඉවරච්ච ගමන් සැලරේක සල්ලි කියෙන තම හිතන්න ගන්න එතනර අනාගතයට අදාගන්න ඕන අඩිතාලම දාගන්න ඕන ගැන හිතන්න දැන් අපි හිතමුකෝ ඉගෙනගෙන වැඩක් නැහැ කියලා හරිද දැන් ඔය කවුරුත් කියන්නේ නැහැ මල්ලි ඉගෙනගෙන ඩොක්ටර් කෙනෙක් වෙන්න කියලා ඒ ඩොක්ටර් කෙනෙක් බලන්න ඩොක්ටර්ට රජේ ඉන්නවා නම් රජෙන් හම්බෙන පඩියක් හම්බ වෙනවා හරිද එතකොට දැන් අපේ ඩොක්ටර් කෙනෙක් චාල කරාම 5000ක් විතර යනවා සමහරට සමහර 2000යි ඩොක්ටර්ගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක වෙනස් වෙනවා හරිද එතකොට පැයට 5000කට නම්බර්ස් කීයක් විතර අපි ওই සයිට් එකකට ගියාම බුක් කරන සයිට් එකකට ගියාම එයාගේ සමහරට සෙෂන් 22ක් තියෙනවා 22ක් ෆුල් හරි ඒවිල්ලා පැය දෙකක කාලයක් ඇතුළත 20ක් නම් හරි පැය දෙකට කීයක් හොයනවද චැනලින් වලින් විතරක් ඔව් ඒක තැනක එයා එක ඉවරලා තව තැනකට යනවා එතකොට පැය 8ක් වැඩ කරොත් හරි ඉස්ත වැඩි කිරීම 8 160යිනේ හරි 160 වැඩි කිරීම 160 වැඩි කිරීම අපි කියමුකෝ අඩුම චැනලින් වලට 3000ක් යනවා කියලා. එතකොට අපි නිකන් හිතලා බලන්න 160 වැඩි කිරීම 3000 කීයද කියලා. ඒ වගේ ගාණක් ක්‍රිප්ටෝ කරලා කොහොමද ගන්න බෑනේ. ඔක මේ ඩොක්ටර්ස්ලා වාහන මේ මම දැන් ලක්ෂ 480,000ක් විතර හොයනවා. එක්ක කෙලවුණා ඩොක්ටර් එක කෙලවෙන්නේ නැහැ. ඒ වගේ ඉගෙනගෙන නෙමෙයි දෙතන්ට. ඊළඟට ඒ ඩොක්ටර් ඩොක්ටර් කෙනෙක් වුණත් ඒ වගේ ආදායම ලබන්න ගත්තාම පස්සේ ඒ සල්ලි නිකන් තියන් ඉන්නේ නැහැ. එයා ඒතර ඉන්වෙස්ට් කරා. ෂෙයා මාකට් එකේ තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එච්චර සිකියුර් නැහැ කියලා හිතනවා ෆික්ස් ඩිපොසිට් දාන්න පුළුවන්. ඒකට ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් ස්ටොක් මාකට් එකේ ඒව කරගන්න පුළුවන්. ඊට එයාට ෂෙයා මාකට් ඔව් ෂෙයා මාකට් එයා ඉගෙන ගත්තත් එයාට ෂුවර් ගන්න නැත්නම් එයාට තියෙන සල්ලි වලින් එයාට පුළුවන් මොකක්හරි ෂයාමාකට්ගේ ඒවත් දන්න බ්‍රෝක කෙනෙක් හය කරගෙන යාට කියලා වැඩටික් කරගන්නත් පුළුව මේ එතන්ට එන්න අර කැපිටල් එක හදාගන්න ඩොක්ටට පුළන්ගුණ යාගේ ඉගෙනීමන්ද රසාාව කරලා හම්බ කරගත්ත මුදල්ල දැන් මට ඉගෙන ගන්න බැරි වෙනවා කියන්න මම ක්‍රිප්ටෝ කරලා මේවා කරන හරි මම කියනවා ඉගෙනගෙන වැඩක් නෑ කියලා මාරවිට ඒක ඉන්ඩිරෙක්ලි ඉරිසියාවට කියනක් වෙන්නත් අනතකට ඉගෙන ගන්න අපේ ගොඩක් තියෙන මනි මයින්ඩ්නේ මට ඉක්මනට ඕනේ මට ඉක්මනට ඕනේ හැම වෙලාවෙම ඉක්මනට හැමදේම ඉක්මනට આવොත් ඒක වැඩක් නෑ ජීවිතේ දැන් ක්‍රිප්ටෝ කරනවා කියලා කොච්චර කල් ක්‍රිප්ටෝ කරන්නද ඔයාට මිලියන ගාණක් හම්බ වෙනවා කෝටි ගාණක් හම්බ වෙනවා හරි ඊට පස්සේ නවත්තනවාද නෑ ඔයා දිගටම කරනවා සමහර විට තව ඉන්වෙස්ට් කරනවා ඔය කෝටියක් විතර හම්බ කරලා ඔක ඉන්වෙස්ට් කරලා හරි ඔක ඉන්වෙස්ට් කරලා එකපාරට ඔයාට මුළු කෝටියම නැති වෙන්නත් පුළුවන් සමහර විට ඒක ඩබල් වෙන්නත් පුළුවන් හැබැයි ඒක ගැන ඔයා දන්න එක්ස්පීරියන්ස් එකෙන් නම් ඕකෙත් තියෙනනේ ඇල්ගොරිතම් එකක් හරි ඇනලිටික්ස් එකක් හරි ඒක කරගන්න ඔයාලට මූලික දැනුම තියෙන්න ඕනේ. ඒකටවා ඉගෙන ගන්න. ඒකට ඉගෙනගෙන බේසික් දැනුම තියෙන්න ඕනේ. ඉගෙන ගන්න එපා කියනවා එකම වැරදි මම නම් කියන්නේ.